රාත්‍රියගේ විදාය හිමතාම නාවේ මගේ ශ්‍රීමති මේ සෞම්‍ය රාත්‍රියගේ විදාය राजे अरुण अभी होया क्या मतलब क्या ने देवी की फोटो करना खड़े पे तो अभी होया क्या हां ओ राजे ये बार ना पीवर आई है मैंने कितना बड़ा दरवाजा में क्या दूं मत मत यार मैं पे तो मैं देखा ने बड़ा इशारे की बात අපි හොයාගත්තේ. අනේ වන්ද මට හිතා ගන්නද? අවුරුදු 7කට පස්සේ අපි දැන් මොකද කරන්නේ? පරිස්සම් වෙන කාලේ හරි වගේ. අපි යමු. මොකද වුණේ අප්පා ආයෙත් හින්න පේන්න ගත්තද අයියෝ රාජ්‍යය පොඩ්ඩක් ඉන්නකෝ අප්පා මේ මාරයන් ඉත්ත කියනත් මං අයියෝ රාජ්‍යය ඔයලා පයන්නේ පොඩ්ඩක් ඉන්නකෝ මේ මාරය මොකද කියන්නේ මම ගානන්නත් නෑ අප්පා ඒ බම් මගේ හැමදේම නැති කරලා ආයෙත් මගේ පස්සෙන් එන්නේ. ඔයා හිතන්නේ මම අපි පස්සෙන් ආයේ මොකට යනවා කියලාද? මම හිතන විදියට අරගේ තාත්තා තාම මාත් එක්ක තරහින් ඉන්නේ. වඩායි ගමට යන්න හිතනවා. මොකක් වඩ පිස්සුද? ආයේ නෝත් පුරුණ දෙන්න. හැමදේම සිද්ධ වුණේ එහෙදිනේ. මතක නැද්ද ඔයාලට? ඒත් මම තාම අපේ පස්සෙන් එනවා කියන්නේ. මොකක් කරද මගේ ඇරිලා තියෙනවා අපිට යන්න වෙනවා අපිට යන්න වෙනවා
හොඳටම බඩගිනි. උතේ ඉඳන් රවුම් ගහලා එක එක අත හාන්ඩු වෙලා. ඔබ හිතන් ඉන්නේ අහසින් පාත් වෙනවා කියලා දෝවා. ආවක් කරලා මිනිස්සෙක් එන්න බලපන්. මේ වගේ ගස් තියෙන කොල්ලෙක් ඉන්නකොට තව මොනවද මේ අම්මට අඩු? අනේ මේ ඉන්න මගේ ඒන්ජල්. වත් කන්න බත්. උඹත් පුළුවන් නම් මූ වගේම හැදියම්. උඹේ අද මිත්‍රය ඇවිල්ලා. කොහොමද මං එනු? ඒ පාරම කොහෙද යන්න හදන්නේ? මං හන්දිය පැත්තට ගිහින් බස් එන්නම්. එක කාලා බලයන්. යම. අනේ මන්ද මුන් කවදා හැදෙයිද කියලා. අරගෙන බලන්න වැඩි. ඒක තමයි මම අර කිව්ව කෙල්ල. යාද කරනවා ගේන්ද? මේ අපි යන්නේ මේ පැත්ත. තෝරවුණත් කොටාගෙන ගිහිල්ලා කේක ගහකට කෙටුව දවසටුනේ මට්ටු වෙන්නේ. ඉතින් ඔය කොට්ටෝරුවට තිබ්බනේ කේක ගහකට කොටන්නේ නැතුව හොඳ ගහකට කොටන්න. මොන ගහකට කෙටුවත් මේ රාත් දන්නවා එයාගේ කොට බේර ගන්න ඕනේ කොහොමද කියලා. මේ ලස්සන මොන මට ඒකවත් බලා ගන්න පුළුවන්. තව දවස් දෙකකින් හවස් වෙන්න කලින් පහළ වෙල ගන්න. රාජ්මල්ලි මොකද ආතක් පාතක් නැතුව? අයියා මේ කොළඹපුර පැත්තේ බං. කොළඹපුර පැත්තේ? අපිත් එන්නම් යන්න. අද ඒගොල්ලෝ දවස් දෙකකින් තමයි එන්නේ. අවස්නේ ආරවත් කමන්නේ. ආවට කමන්නේ. යමු. හරි. කවුද උඹලා? කොපෙන් තමයි රාජ්මල්ලි හොඳට බලාගනින්. හරි බං හරි ඕකේ තියන්න. රාජ්මල්ලි ඉතාලගාමේ යෝග ගහලා පහල කටේට අඩුකුලේ උන් කියලා ගහනවා. ඔව්. උඹ පිස්සුද බම් මේ කුලවලට ගහගන්න. ඒ ලෝක ඕන මිනිස්සෙක්ට ජීවත් වෙන්න අයිතිය තියෙනවා. උන්ගොඩේ ඉපදුන එකට උන් පලි නෑ බං. ඔය ෆෝන් එක ඔෆ් කරලා දාපන්. උන් කරන ඒවා උන් අරගෙන යන්න. කොළඹපුර ගිහින් ආවේ නංග. ඒක නෑ නේද? දැන් මොනවද කිදාගත්තේ? මං අම්මට ඇඳුම් වගේක් ගත්තා. රේන්ජර්ට චොක්ලට් වගේක් ගත්තා.
කවුද දන්නේ බං ආයේ වන්සොට් අයියා කවද කොළඹ පූර්යයිද කියලා. ඊවලේ හැමදේම අරගෙන ආවා. රාජ්‍යයි මොකද්ද මේ උනේ රාජ්‍යයි හැමදේම නිකන් නැති වුණා වගේ දැනෙනවා රාජ්‍යයි ඩේවිඩ් හාම කාත් කවුරුද අපිට අංජලිය දෙයිද රාජ්‍යයි ඔයාට උන කරදරේ මට ආරංචි වුණා රාජ් අයියෝ මාව බලන්න ආවේ නැත්තේ රාජ් ඇයි මට හුස්ම ගන්න ආසාවක් ඇති කලේ මේ ගෙදර මට ජීවත් වෙන්න පවුලක් දුන්නේ මේ ගෙදර ඒත් අද මගේ කියලා කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ අංජලි මගේ හුස්ම උනත් මං කොයි වෙලේද යන්නේ කියලා බලාගෙන ඉන්නේ මේ හැමදේම එක්ක මට ඔයා ගැන රාජ් මට ගෙදරක් තිබ්බට මම හුස්ම ගන්නවා කියලා දන්නේ ඔයා ළඟ මට පවුලක් තිබුණාට මට මගේ කියලා කෙනෙක් ඉන්නවා කියලා දන්නේ ඔයා ළඟ හැබැයි රාජ් කවදාවත් එදා හම්බුන මේ අංජලිව එපා කියන්න එපා මොකද හැම වුණත් කවදාවත් මාට මේ අංජලිව ආයෙ දකින්න හම්බෙන්නේ නැති වෙයි කවදාවත් හිත හිතාර